දැන් මං කතා කරන්නේ ඔයගොල්ලන්ට කලින් මම වීඩියෝ කතා කරා ලංකාවේ සහ එංගලන්තේ බස් අතර වෙනස්කම් මොකක්ද කියලා. අද මේකෙන් මම කතා කරන්නේ ලංකාවේ එංගලන්තේ දුම්රිය සේවාවන් අතර වෙනස්කම් මොනවද කියලා. ඉතින් ලංකාවේ දුම්රිය සේවාවත් බ්‍රිතාන්‍යයෙන් තමයි ඇති කරේ. ඇති කළ සුද්ද කාලේ බඩු ප්‍රවාහනට ඇති කරා. ඉතින් මේ එන්ජින් තමයි සමහරක් වෙලාවට තාමත් දුවන්නේ. ඉතින් රේල් පාරවල් ගත්තොත් එහෙම මං හිතන්නේ සුද්දෙන් කාලෙන් පස්සේ හැදුවේ බෙලියත්තට හදපු රේල් පාර විතරයි. ඉතින් අපි අලුතෙන් රේල් පද්ධති නිර්මාණය කරේ නැහැ. ඉතින් එංගලන්තය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ දුම්රිය පද්ධතිය දියුණු කරගෙන ආපු රටක්. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ස්ටාර්ට් කරලා තියෙන කෝච්චියක්. ඉතින් මේ ක්වොලිටි එක තමයි කෝච්චි ඔක්කොම තියෙන්නේ. එංගලන්තයේ තියෙන හැම දුම්රියම මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ තියෙන අර රතු පාටට තියෙන්නේ කෝච්චිය දොරක්. ඉතින් දොර වහලා තියෙන්නේ. මේ කෝච්චිය දොර අරින්නේ කවුරු හරි මිනිස්සෙක් ඇතුළට යනවා නම් හරි එළියට බහිනවා කරනවා නම් හරි විතරයි. මේ තියෙන ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එකේ මේ yellow color මාක් එකක් ගහලා තිනවා. එතකොට මේ මාක් එකකින් එහාට අපිට යන්න බෑ. කෝච්චිය එන වෙලාවට අපි ඊට මෙහා පැත්තේ ඉන්න ඕන. මේ මොකද මේ ඒක අනුතුරුදායකයි. ඉතින් ඒ කට්ටිය කියන්නේ දැන් මේ මෙන්න මේ හිරෙන් එහා හිටියොත් එහෙම කෝච්චියට අපිට වදින්න තියෙන chance එක වැඩි. ඒක අපිට වෝන් කරනවා. එතනට යන්න එපා කියලා. ඉතින් ස්ටේෂන් වල ප්ලැට්ෆෝම් ගහලා තිනවා. ලංකාවේ ගැන මම ඉතින් සංසන්ද කියන්නේ නැහැ ඔයගොල්ලන්ට. ලංකාවේ දුම්රිය කොහොම තියෙනකද ඉතින් ඔයගොල්ලෝ දන්න හින්දා ඉතින් මම අලුතෙන් දන්නේ නැහැ. ඒකට ඔයගොල්ලන්ට මම මෙහි විස්තර ටික කියන්නම්. එතකොට ඔයාලට වෙනස්කම් තේරුම් ගන්න පුළුවන් වෙවි. ඉතින් කෝච්චිය දැන් ලංකාවේ අපිට කෝච්චියක් යනකොට අපිට හිතා ගන්න මේ කෝච්චිය කොහෙටද කියන එක. කියන්නේ අපි කෝච්චි වල බස් වල බෝඩ් ගහලා තිබ්බට කෝච්චි වල ගහලා නැහැනේ. සාමාන්‍ය ඉතින් කොළඹට ඉතින් අලුතෙන් කෙනෙක්ට මොන ප්ලැට්ෆෝම් එකකට ගිහලා කොයි කෝච්චිය ගන්නවද කියන එක ඉතින් ගැටලුවක් තියෙනවා. නමුත් මෙහෙම නැහැ. මෙහි හැම ස්ටේෂන් එකකම මැප් එකක් ගහලා තියෙනවා. මැප් එකේ තියෙනවා මෙතන ඉඳන් මේ පැත්තට යන ලන්ඩන් වලට ස්ට්‍රැට්ෆෝඩ් වලින් ඉඳන් යන දුම්රිය තියෙනවා නම් ඒක යන්නේ මෙන්න මේ ප්ලැට්ෆෝම් එකේ. එතකොට මේ ප්ලැට්ෆෝම් එකේ යන්නේ ටයිම් ටික ඩිජිටල් ඩිස්ප්ලේස් තියෙනවා දාලා හැමතැනම කාලය පෙන්නනවා. මේ කෝච්චිය මේ වෙලාවට යනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතනදී ස්ටේෂන් එක. මේ තියෙන වගේ ඩිජිටල් ඩිස්ප්ලේ එක. මේ ලන්ඩන් ලිවර්පූල් ඩිස්ට්‍රික්ට් වලට ඊළඟ යන දුම්රිය මෙන්න මේ ප්ලැට්ෆෝම් එකට එනවා කියලා. ඉතින් ඒකේ මේ කාගෙන්වත් අහන දෙයක් නැහැ. මොන ප්ලැට්ෆෝම් එකකට ගිහලා මොන ට්‍රේන් එක ගන්නවද කියන එක අපිට පුළුවන් මේ බලා ගන්න. ඉතින් අපිට කෝච්චියට යන්න කලින් අපිට ටිකට් එක ගන්න පුළුවන්. ලංකාවේ මං හිතන්නේ ඒක දැන් තමයි හඳුන්වලා දුන්නේ. කලින් අපි ලංකාවේ තිබ්බේ නැහැ ක්‍රමේ. අපිට ටිකට් එක ගන්න නම් අනිවාර්යෙන් අපි ස්ටේෂන් එකට යන්න ඕනේ. ඉතින් හදිසියේ අපි කලබලේ වගේ ගමනක් යනවා නම් අපිට ඉතින් ගොඩක් වෙලාවට කෝච්චිය මිස් වෙන්නත් ඉඩ තියෙනවා. ඔෆිස් ටයිම් එකට අරින්න. මහා විශාල පිරිසක් ටිකට් කවුන්ටර් ගාව එකතු වෙලා ඉන්නවා. දැන් මේ රටේ එහෙම නැහැ. මේ රටේ ටිකට් කවුන්ටර් ගාව කවුරුවක්වත් නැහැ. බොහොම කලාතුරකින් වයසක මිනිස්සු දෙන්නෙක් කරුණාම ටිකට් එක බුක් කරන්න බැරි වෙච්ච මිනිස්සෙක් කරුණාම වෙන කවුරුවක්වත්ම ටිකට් කවුන්ටර් ගාව නැහැ. ඉතින් අනිත් එක මේ මිනිස්සු පාවිච්චි කරන්නෙත් නැහැ ටිකට් ඉෂුව කරන්න. ටිකට් ඉෂුව කරනවා ස්ටේෂන් එකේ ඉන්නම මිනිස්සු ඒ උනට මේ කියන්නේ සෙල්ෆ් ඔපරේට් කරන්න පුළුවන් ටිකටින් මැෂින් තියෙන ටිකටින් මැෂින් එකෙන් අපිටම පුළුවන් අපේ ඩෙස්ටිනේෂන් එක දීලා ඒ විස්තර ටික දීලා අපේ බෑන්ක් කාඩ් එක හරි කෑෂ් හරි දුන්නට පස්සේ අපිට ටිකටින් මැෂින් එකෙන් ටිකට් එක ඉෂුව කරනවා. ඉතින් ඒ වගේ සර්විස් එකක් තියෙනවා. ඉතින් අපිට පෝලිං ගාන ගිහලා රස්තිය අදු වෙන දෙයක් නැහැ. අපිට මෙහි බහුතරයක්ම 80%කට හැබලා බයික් කරන්නේ තමන් මේ ස්ටේෂන් එකට එන්න කලින්ම ඉඳගෙන මේ කොහොම හරි ඒ කියන්නේ අපිට පුළුවන් ට්‍රේන් ස්ටේෂන් එකට එන්න කලින් ඉඳලම මේ කියන්නේ මේ අපිට ටිකට් එකක් බුක් කරන්න පුළුවන්. ඒකේ ඔන්ලයින් ඇප්ස් තියෙනවා. ඊට පස්සේ ඔන්ලයින් ඇප්ස් තියෙනවා ඊළඟට වෙබ්සයිට් එකට ගිහිල්ලා කරගන්න පුළුවන්. ඉතින් අපි ඇප් එකෙන් ටිකට් එකක් බුක් කරාට පස්සේ ඉතින් ඒ ටිකට් එක ඉෂුව කරාම අපිට ටිකට් එක එනවා. ඒකෙත් එක්ක QR කෝඩ් එකක් එනවා. ඉතින් ස්ටේෂන් එකේ එතකොට අපිට ටිකට් එක ගන්න ඕනේ. අපිට ගෙලිම ගිහිල්ලා කෝච්චියට නගින්න පුළුවන්. ඉතින් සමහර ස්ටේෂන් වල ප්ලැට්ෆෝම් එකෙන් ඇතුළට යනවා නම් අපි ගාව ටිකට් එක තියෙනවා. ටිකට් එක ඒ ප්ලැට්ෆෝම් එකේ ගේට් එකක් තියෙනවා. ගේට් එකේදී QR කෝඩ් එක හරි ටිකට් එක ස්කෑන් කරාට පස්සේ තමයි අපිට ගේට් එක ඕපන් වෙන්නේ. නැත්නම් අපිට ටික ඇතුළට යන්න බෑ. ඒ කියන්නේ ටිකට් එක නැතුව ස්ටේෂන් එක ඇතුළට යන්න බෑ. ඉතින් අපි කෝච්චියට ගිහලා නැග්ගට පස්සේ මේ කෝච්චියට නැගලා අපි වාඩි වුණා ඉන්නකොට ඊළඟට ලංකා කෝච්චිවල කොන්දොස්තර කෙනෙක් නැහැනේ. ලංකා කෝච්චිවල කන්ඩක්ටර් කෙනෙක් නැහැ. හැබැයි මෙහි කෝච්චිවල කන්ඩක්ටර් කෙනෙක් ඉන්නවා. බස් වල කන්ඩක්ටර් කෙනෙක් නැහැ. හැබැයි කෝච්චියේ කන්ඩක්ටර් කෙනෙක් ඉන්නවා. ඉතින් කෝච්චියේ කන්ඩක්ටර් ඇවිල්ලා අපේ ටිකට් එක ස්කෑන් කරනවා. අනිවාර්යයෙන්ම හැම එක්කෙනෙක්ගෙම තියෙන හැම ටිකට් එකක්ම බලනවා. ඒකට කවුරුවක්වත් ටිකට් නැතුව යන්න බෑ. ඉතින් ලංකාවේ එහෙම ටිකට් චෙක් කරන්නේ නැහැ කෝච්චිය ඇතුළේදී. ලංකාවේදී කරන්නේ ස්ටේෂන් එකෙන් බැහැලෙනකොට
රැන්ඩම්ලි තමයි ටිකට් එක චෙක් කරන්නේ. ඉතින් ඒක ඉන්න සෙනග ප්‍රමාණයත් එක්ක කරන්නත් බෑ. ඉතින් ලංකා කෝච්චි පෙට්ටිය පුරලා මේ සෙනග විදිය එකෙන් ගිහිල්ලා හැම එක්කෙනාගේම ටිකට් චෙක් කරනවා කියලා කියන්නේ ලීසි වැඩක් නෙවෙයි. ඒක කරන්න බෑ ඇත්තටම. එතකොට ලංකාවේ දුම්රිය පද්ධතියේ ඉතින් අර යන ඉන්න මගීන් ප්‍රමාණය වැඩි හින්දා ඉතින් අර මේට සාපේක්ෂව කෝච්චි ප්‍රමාණය අඩු හින්දා ඉතින් ඒක ටිකක් අමාරු. නමුත් මෙහි දුම්රිය විශාල ප්‍රමාණයක් ධාවන වෙනවා. එතකොට කිසිම කෝච්චි එක හිටගෙන කරුවක්වත් යන්නේ නැහැ. හැමෝම ෂීට් ගන්නට තමයි යන්නේ. ඉතින් කොච්චර සෙනග ගියත් ෂීට් ගන්නට වාඩි වෙලා යන්න තරම් ට්‍රේන්ස් තියෙනවා. ඉතින් ට්‍රේන් එක ගත්තොත් ඉතින් ගොඩක් වෙලාට ට්‍රේන් ප්‍රමාණයටත් වඩා සාමාන්‍යයෙන් ට්‍රේන් එකේ තියෙන පෙට්ටි ප්‍රමාණය වැඩි කරා. එතකොට ට්‍රේන් පෙට්ටි ප්‍රමාණය වැඩි කරාට පස්සේ ලොකු සෙනගක් ඇදගෙන යන්න පුළුවන් ඉතින්. ලංකාවේ මම දන්නේ ඉතින් ඒක කොච්චර ප්‍රාග් විදිහට කරන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ ඊළඟට තමයි ගත්තොත් එහෙම එකක් තමයි ඇවිල්ලා ටිකට් චෙක් කරනවා. අපි වාඩි වෙනකොට අපි ස්කෑන් කරන්න ඕනේ. ඊළඟට ඒක ස්කෑන් කරන හැම හිතන්නකෝ අපි දැන් දුම්රිය දෙක තුනකට මාරු වෙනවා කියලා එකම ටිකට් එක පාවිච්චි කළා. ඒතකොට අපි ටිකට් දෙක තුනක් ගන්න ඕනේ නැහැ. එක ටිකට් එකකින් යන්න පුළුවන්. හැබැයි හැම තැනමදී මේ ටිකට් එක අපි චෙක් කරනවා. ඉතින් චෙක් කරලා ටිකට් එක ස්කෑන් කරන ටිකට් එක අපි ගාව තිබ්බ නැත්නම් එහෙම පවුන්ඩ් 100ක දඩයක් ගන්නවා. සමහර කලට ඇතුළට හිරිය දාන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද ඒක ස්ට්‍රික්ට්ලි බලනවා මෙයාලා. වැලි ටිකට් එකක් තියෙන්නත් ඕන. සමහර කලට අපිට පුළුවන් දවස පුරාම යන්න පුළුවන් ටිකට් ගන්න. ඒ කියන්නේ ඒ ටිකට් එක දවස් ඕනම වෙලාවක භාවිතා කරතේ. සමහර ටිකට් තියෙන මාසයක් ඇතුළත ඕනම වෙලාවක භාවිතා කරතේ. සමහර ටිකට් තියෙනවා ඒ අදාළ කෝච්චියට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ ටිකට් එකක් ගත්තොත් ඒ කෝච්චිය මිස් වුණොත් අපිට ඊළඟ කෝච්චිය යන්න පුළුවන්. දැන් මෙහෙම නැහැ. මේ බහුතරයක් තියෙන ටිකට් ඒ ටයිම් එක යන කෝච්චියට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන කෝච්චියට යන්නත් බෑ. ඉතින් මාරු වෙනවා මේ කෝච්චිය මේ කෝච්චියට යන්න තියෙනවා කියලා ඒ විස්තර ටික ඔක්කොම තියෙනවා. ඊළඟට තමයි සාමාන්‍යයෙන් ප්‍රයිස් එක වැඩි. ටිකට් ප්‍රයිස් එක සාපේක්ෂව ලංකාවට වැඩි ගාණ ගොඩාක් වැඩි. ලංකාවේ සාමාන්‍ය දුම්රිය ගාස්තු ගොඩක් අඩුයිනේ. මෙහෙම නැහැ. මේ දුම්රිය ගාස්තු ටිකක් බස් ගාස්තු වලට වඩා වැඩි. උදාහරණයක් විදිහට ගත්තොත් එහම අපි 70,000ක විතර ගමනක් යනවා නම් පවුන් 10ක් 12ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 4,000 5,000ක් අතර විතර ප්‍රමාණයක් වෙනවා. 70,000 12. ඉතින් හිතා ගන්න ලොකු ගාණක්. ඉතින් ඒ ටිකට් වලට ගන්න ඉතින් ඒ වගේම තමයි හැබැයි සර්විස් එකත් මම කෝච්චිය ඇතුලේ පොඩ්ඩක් පෙන්නන්නම් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකේ අන්තිම හරියේදී. එතකොට ඕගොල්ලන්ට බලන්න කොච්චර පහසු විදිහට අපිට කෝච්චිය වාඩි වෙලා යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ෂීට් එක අතර ටේබල් එකකුත් තියෙනවා. ටේබල් එකේ ලැප්ටොප් එක තියාගෙන අපිට වැඩ කර කර යන්න පුළුවන්. අපේ ෂීට් එකට තියෙනවා ප්ලග් පොයින්ට් තියෙනවා. ඒකට ප්ලග් පොයින්ට් එකෙන් අපිට පුළුවන් ලැප්ටොප් එක ෆෝන් එක charge කරගන්නත් පුළුවන්. ඉතින් බාත්රූම්ස් එම හොඳයි. හොඳ ක්වොලිටි හිට තියෙනවා. ඉතින් ඒක ගැටලුවක් ඇත්තෙත් නැහැ. ඒකින්ද සාමාන්‍යයෙන් ඉතින් අපිට බස් එකේ යන තරම්වත් වෙහෙසක් දෙන්නේ නැහැ. කෝච්චිය යනකොට ඒ ගමන පැය 3ක් 4ක් ගියත් අපිට එහෙම වෙහෙස නම් දෙන්නේ නැහැ. ලංකාව වගේ නෙවෙයි ඉතින්. ඉතින් ඒකත් තමයි ඒකත් එක වෙනසක්. ප්‍රයිස් එක ඉතින් ඒ වුණාට ප්‍රයිස් එක වැඩි වුණාට ඉතින් ඩිස්කවුන්ට් ස්කීම් තියෙනවා. තුනෙන් එකක් අඩු කරන ස්ටුඩන්ට්ස්ලට එල්ඩර්ස්ලට ඒ වගේ තියෙනවා. අර රේල් කාඩ් එකක් කියලා එකක් තියෙනවා. රේල් කාඩ් එක ගන්න පුළුවන්. එතකොට රේල් කාඩ් එක ගත්තට පස්සේ තුනෙන් එකක් ටිකට් ප්‍රයිස් එක අඩු කරනවා. ඉතින් ඒක ගත්තම ඉතින් තුනෙන් එකක් අඩුවෙන් ගාස්තු අඩුවෙන් යන්නත් පුළුවන්. හැබැයි රේල් කාඩ් එක තමයි ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ගන්නව නම් රේල් කාඩ් එක තමන් ගාව තියන් ඉන්න චෙක් කරද්දී ඒක බලනවා. රේල් කාඩ් එක අපි ගාව තියෙනවද කියලා. ඊළඟ තමයි ඉතින් අර හැම වාඩි වුණාට පස්සේ ඔක්කොම ඇනවුන්ස්මන්ට්ස් දෙනවා. කොහෙද ඊළඟ ස්ටේෂන් එක තියෙන්නේ. අපේ කෝච්චිය ඇතුලේ ඩිස්ප්ලේස් තියෙනවා. මෙතනින් මෙතනට යනවා මෙතනින් මෙතනට යනවා කියලා ඊළඟ ස්ටේෂන් එක මේක ඊළඟ ස්ටේෂන් එක මේක ස්ටේෂන් එකට ලං වෙන්න විනාඩියක් එකමාරක් තියලා කියනවා. දැන් ඔන්න ඊළඟ ස්ටේෂන් එකේ ට්‍රේන් එක නවත්තනවා. මේ බහලා මේ බහින්න පුළුවන් බැස්සට පස්සේ මෙන්න මේ පැති වලට යන්න පුළුවන් කියලා සම්පූර්ණ විස්තරය තියෙනවා. ඒක කෝච්චියේ කන්ඩක්ටර් තියෙනවා. සමහරක් වෙලාවට ඔටෝමැටිකලි රෙකෝඩ් වෙච්ච රෙකෝඩින් එකකුත් යනවා. ඉතින් ලංකාවේ නම් ඉතින් අපි දන්නෙත් නෑ සමහරක් වෙලාවට අලුතින් එන මොනෝ සිටි ස්ටේෂන් එක මිස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඒකත් එක්තරා වෙනසක්. එක්තරා ඒක ලොකු වෙනසක්. ඉතින් ගොඩක්ම හදලා තියෙන්නේ මගින්ට පහසු වෙන්න. අනිත් එක තමයි විශේෂම දේ තමයි වෙලාවට කෝච්චි එනවා. වෙලාවට කියන්නේ වෙලාවටම තමයි කෝච්චි එන්නේ. ආයි කිව්වොත් අප්පරේටම කෝච්චි එනවා. කෝච්චිය සමහරක් වෙලාවට විනාඩි 2ක් පරක්කු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ විනාඩි 2 පරක්කු වුණත් ගොඩක් වෙලාවට ඔන් ටයිම් කෝච්චිය ඩෙස්ටිනේෂන් එකට යන්න try කරනවා. මොනවා හරි හේතුවකින්ද කෝච්චිය ආවෙ නැතොත් හරි විනාඩි 15කට හරි වඩා කෝච්චිය ප්‍රමාද වුණොත් අපිට අපි ටිකට් එකේ සල්ලි රිෆන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි එක විශේෂ දෙයක්. ලංකාවේ ඉතින් පැය දෙකක් පාඩු වුණත් ඉතින් අපි ටිකට් එක අපිට රිෆන්ඩ් කරන්න නැහැනේ. ඉතින් මෙහෙම නෙමෙයි මෙහි ඉතින් කෝච්චිය ප්‍රමාද කරන්නේ නැහැ. ඉතින් හිතන්නකෝ දැන් 1000ක් විතර එන 500ක් 1000ක් විතර එන කෝච්චියක කෝච්චිය ප්‍රමාද වෙලා ටිකට් රිෆන්ඩ් කරන්න ගියොත් මේ කෝච්චිය කන්ට්‍රෝල් කරන කම්පැනි එකට ලොකු පාඩුවක් වෙනවා. ඒකින් දෙයාලා නිතරම උත්සාහ කරනවා වෙලාවටම කෝච්චිය අරන් එන්න. ඉතින් ඩ්‍රයිවර්ලා පුරුදු වෙලා දිනු මිනිස්සුත් පුරුදු වෙලා දිනු. එතකොට අපි වෙලාවටම යන්න ඕනේ. ඒ වෙලාව මිස් වුණොත් නම් ටිකට් මේ කෝච්චියට අපිට අල්ලගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි විශේෂම දේ. මෙහි පොදු ප්‍රවාහනයේ විශේෂම ලක්ෂණ තමයි හරි වෙලාවට ඒක පද්ධතිය වැඩ කරනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ.
මං ඉතින් ඕගොල්ලොන්ට දැන් මං ඊළඟට යන්න තියෙන කෝච්චියට මම නගිනකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් කෝච්චිය ප්ලැට්ෆෝම් එකට ඩී ටුට්ටක් ඈතින් තින්නේ අඟල් 6ක් විතර. එතකොට ඒ කෝච්චිය අඟල් 6ක් විතර ඈතින් තිනකොට අපිට කෝච්චියට නගින්න බැහැනේ. සමහර වෙලාවට අපි කකුලෙන් ප්ලැට්ෆෝම් එකේ යට යන්න පුළුවන්. එහෙම හින්දා මේ ඒකේ ප්ලැට්ෆෝම් ඒ කියන්නේ ෆුට් බෝඩ් එකේ පොඩි කෑල්ලක් එළියට එනවා. එතකොට ඒකේ ආරක්ෂිතයි. දැන් නම් මේ කෝච්චිය නවත්තලා තියෙන හින්දා ෆුට් බෝඩ් එකේ කෑලි ටික සේරම එළියට දාලා තියෙන්නේ. මම දැන් නගින්න හදන කෝච්චියට. නමුත් සාමාන්‍යයෙන් ගමන් කරන කෝච්චියක් නම් ඒක ඇතුලේ තියෙන ඒක එළියට එනවා. අපි කෝච්චිය නවත්තනකොට ඒක එළියට එනවා. අපි බටන් එක ප්‍රෙස් කරාට පස්සේ දොර දැන් ඕගොල්ලන්ට වෙන්නේ. මේ දොර ක්ලෝස් වෙලා තියෙන්නේ. දැන් නවත්තලා තියෙන කෝච්චිය. මේ මම කිව්වා ඒ ෆුට් බෝඩ් එකේ කෑල්ල. ඊට පස්සේ ඒ කොළ පාට බටන් එක ප්‍රෙස් කරන්න ඕන. ප්‍රෙස් කරාම ඒක ඇරෙනවා. ඊට පස්සේ ටොයිලට්ස් එහෙම තියෙන මේ හරිය. වලුම් ෂීට් එක. හොඳයි. මෙතන ටිකක් ඉන්ඩිපෙන්ඩන්ට් වගේ තැන. මේ බලන්න දැන් ඕගොල්ලන්ට මේ තියෙන්නේ කවුරුහරි මොකද කෑල්ලක් දාලා ගිහලා සාමාන්‍ය මෙහෙම කුණු දාලා යන්නේ නැහැ. මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ නැති කොහොමද කියලා මේ ෂීට්ස්. ඉතින් හොඳ ක්වොලිටි ෂීට්ස් තියෙන්නේ. වාඩි වෙන්න පුළුවන්. ජනෙල් වහලා තියෙන්නේ. මේ තියෙන ටේබල් එක. මේ ටේබල් එක අපිට මොනවට වැඩක් කරන්න පුළුවන්. අපිට මේ ඒ ඕගොල්ලන්ට USB පොයින්ට් එකයි ප්ලග් පොයින්ට් එකයි. ඉතින් ඒකත් එක විශේෂ ලක්ෂණයක්. එතකොට මේ ඔය ට්‍රේන් එකේ විස්තර දාපු බෝඩ්. ඉතින් මේක තමයි ඉතින් ශ්‍රී ලංකාවේ දුම්රිය සහ එංගලන්තේ දුම්රිය අතර වෙනස. ඉතින් මම මෙතන වාඩි වෙන නිදහස මට ටික් කරගන්න පුළුවන් දැන් මේ වෙලාවට කෝච්. ඉතින් ඒකින්ද කිසි ඩිස්ටර්බ් කරන්නේ නැහැ. කවුරුහරි මෙතන එහා පැත්තේ වාඩිලා හිටියොත් එහෙම ගැටලුවක් ඇත්තෙත් නැත්නම් බාධා වෙන්නේ නැතුව. ඉගෙන ගන්න හැකි. ඉතින් තව මොනවාට මට මතක් වුණොත් මම හිත කෝච් වලට අදාළව කරන්න මම හිතන ගොඩක් විස්තර මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. ඉතින් එංගලන්තේ ලංකාවත් එක්ක සිස්ටම් චේන්ජ් කරන්න අපි කතා කරනවා. ලංකාවේ ඉතින් සංවර්ධිත රටක සිස්ටම් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක තමයි මම කියන්නේ. මම ඔයගොල්ලන්ට නිකන් පුරාජරු දොඩන්නේ මම වීඩියෝස් ටික කරන්නේ ඔයගොල්ලන්ට මම දැකලත් නැහැ මේවා මම හිටින්න කලින්. ඉතින් මේ වෙනස්කම් මොනවද කියන එක බලන්න. එතකොට අපිට මේ වගේ සමහරක් දේවල් හරි සරලව කරන්න පුළුවන් වෙනස්කම් තියෙනවා මම හිතන්නේ. බලමු ඉතින් සංවර්ධනයට කරා රට යනකොට අපිට කවතරි දවසක මේ වගේ හොඳ පොදු ප්‍රවාහන සේවාවක් අපිට ලැබෙයිද කියලා. ඉතින් තවත් වීඩියෝස් මම කරන්න. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක share කරන්න. ඔයාලට මොනවද දැනගන්න ඕන කමෙන්ට් එකක් දාන්න. ජය වේවා.